ඔන්න අද විරු වූ ආදරේ 11 වෙනි කොටස තමයි මේ විදියට අප්ලෝඩ් කරන්නේ. ඉතින් කතාව ඉවරනකම් අහලා ඔයගොල්ලෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න කියලා උගක් ආදරෙන් ඉල්ලනවා. බුර පුරා නගින ගිනි දැල් ලිපේ ඌ ඇතිලිය රත් කරනා කල එහි ඌ පරිප්පුව රසට ඉදෙන අයුරු කෙල්ල බලානය. අම්මා පොල් සම්බෝලයක් හදමුකෝ අම්මා. කෙල්ල කරවල බෙදුම් සමග පොල් සම්බෝල සහ පරිප්පු කෑමට කැමති නිසාම රමණී කරවල කෑල්ලක් ගෙනාවේ කිරි විකුණාගත් මුදලිනි. දෝනි මම අහන්නමයි උන්නේ. මගේ පුතා අම්මට බොරු කියන්නේ එහෙම නෑනේ. කෙල්ල ලිපියූ හොද්ද හැඳි ගන ගමන්ම තම මව දෙසට හැරි අහන්න අම්මා මම කවදාවත් ඔයාට බොරු කියලා තියෙනවද? අනේ නෑ මැනික ඔයා දැන් ලොකු ළමයෙක් නිසා අම්මට කියන්න ඕනි නෑ වගේ හිතුණු දේ ඇතිනේ. ඇඟට නොදැනී රමණී කතාවට මුල පිරමින් සිටී. ඔය දෝනිගේ ලොකු සර් නිකන් ඔයා ගැන ඕනවට වැඩිය සැලකිලිමත් කියලා මට හිතෙනවා පුතේ. කෙල්ල කල්පනාවකය. අම්මා සර් තරුණයි. මටත් හිතුණා අම්මා කොහොම වුණත් මම අම්මගේ වචනේ රකින්නවා. අන්න එච්චරයි පුතේ. මොකද ලොකු හීන දකින්නට අපි පොඩි වැඩියි පුතේ. ඔයාගත් බත් පිගානකට බෙදාගෙන රමණී කෙල්ලට කැවීය. හරිම රසයි අම්මේ. කොහොමත් මේ රමණීගේ කෑම රසයි. ඈ සිනාසුනාය. දෝනි අර වසවර්තියා හොඳ වෙලා නිසා ආයේ පටන් ගනී පෙරලි කොරන්ට. එක අතකට ගෙදරට වාහනේ එන එක සැනසීමක් පුතේ. දෙදෙනාම නින්දට වැටුනේ මහන්සිය නිසාවෙනි. සනුගෙගේ කොට්ටේ යට තිබූ දුරකථනයට ආ කිටි පණිවිඩය ඈ කියෙව්වේ නිදිමත කඩාගෙනය. සුදුමැණික කෑවද? බෙහෙත් බිව්වද? මට ගොඩක් මතක් වෙනවා ඔයාව. නින්ද එන්නේ නෑ අනේ. පණ්ඩිත කෙල්ල අද මාව රිජෙක්ට් කළා නේද? බලමු හොඳේ. හෙට එන්නකෝ. මෙහේ මමනේ බොස්. එහෙනම් සුදුමැණිකට දළදා සමිඳු පිහිටයි. මගේ හුස්ම මේ ශරීරයේ තියෙන තාක්කල් මම ඔයාගේ වගේම මගේ ලෝකෙ එකම රැජින ඔයා. ආදරේ හැමදාමත්. තිසරු. සර්ට පිස්සු. ඔයාට බෑ සර් මාව අල්ලන්න. මොකද ඔය සල්ලිකාර පුතු මට විශ්වාස නෑ. ඈ කොට්ටේ යටින් දුරකථනය තබා නින්දට වැටුණේය. පසුදා සුපුරුදු ලෙස ආ වාහනයට ගොඩ වූ සනුගේ තම මවට සමුදී යන්නට ගියාය. වාහනය පාරට දැම්මා පමණි දිනුක වාහනය හරස් කර එයින් බැස කාරයේ දොර විවර කර සනුකිව එළියට ඇද්දාය. ආව් මගේ කකුල. මොකද දිනුක මහත්තයා මේ වෙච්ච දේවල් මදි. මම කිව්වා වැඩට යන්න එපා කියලා. ඒ මැදුවට නෝනා අරන් යන්න කාර් එකකුත් ඇවිත්. ඔහු වියරුව සිනාසුනි. මේ දිනුක මහත්තයා ඔයාට කියන්න ඕනි ඔක්කොම මම ඔයාගේ ගෙදර අයටත් එක්කන් කිව්වා. දැන්වත් පාඩුවේ ඉන්න දෙන්නකෝ මට. ඔහු සිනාසෙයි. පාඩුවේ ඉන්න නේද? ඔහු සනුකිගේ බෙල්ලෙන් අල්වාගෙන මම මේ උඹට කියන්නේ අන්තිම පාර හරිද? කරුණාකරලා මාව මිනීමරුවෙක් කරන්න හදන්න එපා. ඈව ඌ අතහැර පියරත්න දෙසට ගියාය. මේ ලොකු උන්නහේ මම තමයි මේකේ මිනිහා. ආයෙ ඔය වාහනේ මෙහෙ බස් පාගන්න එන්න එපා. එහෙම ආවොත් උඹටත් පෙට්ටියක් මගේ ගානේ දෙනවා හරිද? ඔහු කාර් එකේ ඉස්සරහට වැරෙන් පහරක් දී සනුකි මතක තියාගනින්. උඹ නම් වෙන කාගේවත් වෙන්නේ නෑ. හරිද? ඔහු යන්නට ගියේ ඉතා වේගයෙනි. සනුකගේ කකුල ආයේ ලේ වලින් තෙමී ගොස්ය. මාමේ අපි යමු. කවුද සනුකි මිස්සේ? ඒ මගේ කරුමේ මාමේ ඈ පැවසුවේ එපමණකි. අදත් නෝන වඩන් යන ලේ තවරන් ඇවිත් වගේ. ඒ නිලුය. තමුසට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද සර්ව අල්ලගන්න? තමුසෙ හිතන් ඉන්නේ තමුසෙ එලිසබෙත් කියලාද? තමුසෙලා වගේ උන් අර කොළඹ කොටුවේ මොනතරම් හොයාගන්න පුළුවන් ඕයි. අනේ නිලු මිස් මම මොකුත් කරේ නෑ සර් තමයි. අනේ ඌ තමුසෙ බබානේ 3rd ක්ලාස් එවුන්. තමුසෙලා වගේ උන් මහා කපටි මිනිස්සු. ඉන්නකො බලන් තමුසෙට කරන වැඩේ. සනුකිට ඉඩුම් ආවේ හිබේටමය. ඈ තම කාමරයට ගොස් කොලයක් පෑනක්ගෙන අස්වැමේ ලිපිය ලියා එය තිසරුගේ මේසය මත තැබුවාය. ඇගේ කරබැඳි මාලය ගැලවූ සනුකි එයද දුරකථනයේදී මේසය මත තබා යන්නට ගියේ කිසිවෙකුට හෝ නොපවසාය. කෙල්ල බස් නැවතුම්පොළ පැත්තට හෙමින් පය තැබුවේ හිතේ හයියටය. ඇගේ ඇස්වලින් කඳුළු ගලා ගියේ ඉබේමය. ගුඩ් මෝනින් සර්. ගුඩ් මෝනින්. තිසර වෙනදාටත් වඩා උද්යෝගිමත්ය. කෙල්ල තාම නෑනේ. ඔහු පියරත්න ඇමතිය. පියරත්න සනුකි මිස් ගන්න ගියේ නැද්ද? මම ගියා සර් මිස් ආවා. හරි. ඔහු සනුකිගේ දුරකථනයට ඇමතුමක් ගත්තේය. එය රින් වෙයි. නමුදු ප්‍රතිචාරයක් නැත.
ඔහු තම කැබින් එකට ගියේ කෙල්ලෙහි ඇද්ද බැලීමටය. එහි වූ දුරකථනය දුටු තිසුරු ඉක්මනින් මේසය ළඟට ගියේය. එහි වූ ලිපිය කියවූ ඔහුගේ ආත්මය කඩා වැටුණක් මෙන් විය. ඇගේ මාලේ අතට ගත් තිසුරු ඉක්මනින්ම පහළට ගොස් තම කාරය පනවගෙන විදුලි වේගයෙන් නික්ම ගියේය. "ඒ මොකද බං ඒ?" දන්නේ නැද්ද? ප්‍රේම ගින්න ඇවිලිලා බං. ඒ රියදුරු මහතුන්ය. අනේ ඇයි රත්තරන් මම එනකල් ඉන්න බැරි වුනේ? ඔයාට ඕනි මගෙන් ඈතට යන්නද? තිසුරු මඟ දෙපස බල බලා සිතමින් ඉදිරියට යයි. වැහි පොද එකින් එක කාර් එකේ වීදුරුව මත පතිත වෙයි. "සනුකී ඔයා කොහෙද සනුකී?" ඔහු සුක්කාන මත්තට තඩි බාමින් අසයි. පාරේ වම් පස බොහෝම අමාරුවෙන් නොන්ඩි ගසමින් වැසී තෙමි තෙමි යන සනුකි දුටු තිසරුට ඇති වූයේ දරාගත නොහැකි දුකකි. ඔහු ඈ පිටුපසින් කාරය නවතා බැස පිටුපසින්ම ගොස් ඇගේ අතින් අල්වා තමා දෙසට හරවා ගත්තාය. "සර්" ඔහු තම දෙතොලට ඇඟිල්ල තබා මොකුත් නොකියන්නට විධාන කළාය. ඈව ඔසවාගත් තිසරු වාහනයේ පිටුපසින් ඈ හිඳුවා ඔහු රියදුරු අසුනට ගොස් වාහනය එකඑල්ලේ ධාවනය කළේ කිසිත් නොකියාමය. "සර් මාව" සනුකි කටවහන් වහමින් ඔහු කාරයෙන් බැස දොරවල් ලොක් කර යන්නට ගියාය. "අනේ සර් සර් ඇයි මේ සර්" ඈ කෑ ගසා ඇසුවද තිසරු යන්නට ගියාය. විනාඩි 15කට පසු ඔහු පැමිණ කාරයේ පිටුපස දොර විවර කර එයට ගොඩ විය. "සර් මේ ඇයි?" "මගේ කාර් එක මට ඕනි නිසා. ඇයි ප්‍රශ්නයක්ද?" සනුකි බිම බලා ගත්තේය. තිසරු ගෙනා බෑගයෙන් එළියට ගත්තේ ටවල් එකකි. එය අතට ගත් ඔහු කිසිත් නොවසා සනුකිගේ හිස පිරිමදින්නට විය. කෙල්ලට ඉකි ගැසිණ. "ඇයි සුදු නෝනා මේ?" තිසරු හෙමින් ඇසීය. "මට ඔහොම සලකන්න එපා සර්. මිනිස්සු මට වැරදි කියනවා මම වගේ කෙල්ලෝ කොළඹ කොටුවේ ඕන තරම් කියලා. අනේ සර් මම මගේ ණය බියවුවා මට යන්න දෙන්න සර්." සනුකිට වූ දේ ඔහුට පැහැදිලිය. "මම මෙච්චර අහිංසක නිසාද මට ඔයාලා මෙහෙම කරන්නේ? මට ඕනි පාඩුවේ ඉන්න. මාව මරාගන්න ඕන ඔයාලට." "මොනවද ඔයා කියන්නේ දෙයියනේ?" "සනුකි ඔයාට මොකද වුනේ? කවුද ඔයාට මොනාද කිව්වේ කියන්න." සනුකිගේ අත් දෙකෙන් අල්ලා ගත් තිසරු ඇසීය. තිසරු සනුකිව තම පපුවට ලං කර ගත්තේය. "සනුකි මේ අහන්න. මිනිස්සු මොනා කිව්වත් ඔයා ගණන් ගන්න එපා. මීට පස්සේ මොක වුණත් මට කියන්න ඕනි. මම ඉන්නවා ඔයාට." ඇගේ ඉකි බිඳුන් හෙමින් අඩුවන්නට ගත්තේය. "සර් නොදන්නවා වුණාට මාව මරාගන්න බලන් ඉන්නවා දිනුක මහත්තයා. මට මගේ දුක කියන්න කෙනෙක් නෑ. අම්මට මගේ දේවල් කියලා අම්මා බය කරන්න මම කැමති නෑ. මට මොකොත් වුණොත් අම්මා තනි වෙනවා. මගේ අම්මා අහිංසක දුප්පත් ගෑනියෙක් සර්. මනුස්සයෙක්ගේ හිත බලෙන් ගන්න බෑ කියලා ඒ මනුස්සයා දන්නේ නෑ. අනික් එක මම කවදාවත් පිරිමියෙකුට මම ගැන හිතන්න වෙන විදිහේ වැඩ කරලා නෑ. මම කරන්න ආපු රස්සාව ආසාවෙන් කරන්න මට ඉඩ දෙන්නෙත් නෑ. මගේ අප්පච්චි නැති වුණෙත් මගේ පව්කාරකමට සර්." සනුකි ඔහේ හිතේ දුක කියවන් යද්දී ඇයට ඉඩ දී තිසරු සිටියේය. කඳුළු පිස ගා සනුකි තිසරුගේ පපුවෙන් හිස ඔසවා "සර් දැන් යන්න සර් මම ගෙදර යනවා. සර්ගේ ණය අර මාලට හිලව් කරගන්න සර්." ඈ බෑගයගෙන කාර් එකෙන් බසින්නට සැරෑද්ම අතින් ඇද තමා වෙත ලං කරගත් තිසරු "ඔයා ඔයාගේ හිත මට කිව්වා. මගේ හිත අහන්න ඔයාට ඕනෙ නැද්ද සනුකි?" "සර්" ඈ ඔහු දෙස බැලීය. "සර් තමයි ඔයාට. ඒත් මත් මනුස්සයෙක් සනුකි. මම පෝසත්. ඒත් හදවතක් තියෙන මනුස්සකම් උප්පරිමයක් තියෙන හරිම සංවේදී කොල්ලෙක්. මම ඕන තරම් කෙල්ලෝ දැකලා තියෙනවා සනුකි. ඒත් එදා ඔයා ඉන්ටර්විව් එකට ආපු වෙලාවේ මම හිතුවා මම හරිම කෙල්ලෙක් දැකේ අද කියලා. එදා ඉඳන් මට හරියට නින්ද ගියේ නෑ සනුකි. මගේ හිත ඔයාම හොයනවා. ඒත් මම දරාගෙන හිටියා. මොකද මම එතන බොස් නිසා. ඒත් ඔයාට දෙයක් වෙද්දි මගේ හිත මට පාලනය කරගන්න බැරි වුණා. ඔයාට හිත ආදරේ කරන්න පටන් ගත්තා. ඒ සෙල්ලක්කාරකමට නොවේ සනුකි. හදවතින්ම. මගේ හිත ඉල්ලනවා දවසක මගේ දරුවන්ට අම්මා වෙන්න ඕනි ඔයා විතරයි කියලා. මම හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා මගේ ආදරේ පරිස්සම් කරන්න කියලා. මටත් මේවා කියන්න කවුරුත් නෑ සනුකි. මේ අහන්න." තිසරු කෙල්ලගේ උරස් දෙකෙන් ඔලවා තමා දෙසට හරවා ගත්තාය. "සනුකි මගේ ඇස් දෙක දිහා බලන්න. මම ඔයාට වරදක් කරන්නේ නෑ කිසිම දාක. මට මේ හැම දේම නැති වුණත් මම ඔයා එක්කම ඉන්නවා.
මම ඔයාට මගේ බණ තරමටම ආදරෙයි සුදු නෝනා. ඒක බොරුවක් නොවෙයි. ඔයාට තේරෙනවද? ඔයාට පුළුවන් දැන් කැමති නම් දාලා යන්න. සර් මට මගේ ජීවිතේ පරිස්සම් කරගන්න බැරුව දඟලනවා. සර් ඒ අස්සට ඇදලා දාලා ඒ වටින ජීවිතේ නැති කරන්න මට බෑ. මම මගේ අම්මට පොරොන්දු වෙලා තියෙනවා. මොකක් සිද්ධ වුණත් සර් එකන් අනවශ්‍ය සම්බන්ධකම් ඇති කරගන්නේ නෑ කියලා. හරි සනිකි ඔයා යන්න. ඔයා මට අකමැති වුණත් මට කමක් නෑ. මම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා. ඔහු අතිව් මාලේ ඇගේ කරේ බැඳ දුරකථනය අතට දුන්නේය. මේක එපා. මගෙන් පුංචි තෑග්ගක් කියලා ඔක තියාගන්න සනුපි. කොල්ලාගේ දැස් දෙමී ගොස්ය. ඔහු බැස තිරෝධ රථයක් නවත්තා. අයියේ මේ නෝනා බහින තැනට එක්කන් යන්න. මේකෙන් සල්ලි ගන්න. ඔහු තිරෝධ රියදුරු අතට රුපියල් 2000ක් දුන්නේය. ඔහු සනුකි දෙසවත් නොබලා වාහනයට නැග්ගාය. විරුኦ ආදරේ 12 වෙනි කොටස අරගෙන එනකන් එහෙනම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමට ඉන්න හොඳේ. අද කතාව හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.